සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද මම අරගෙන තියෙන්නේ ඔයාලට ඉතාමත් වටිනා වීඩියෝ එකක්. ඔයාලගේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන්ම මේ app එක මගින් සිදු කරගන්න පුළුවන්. ඔයාලට එකවර app ගණනාවකින් වැඩ කටයුතු කරගෙන ගැනීමට පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ. මුලින්ම අපි යනවා Play Store එකට. Play Store එකට ගියාම Play Store එකේ search bar එක open කරගන්නවා. search bar එකට ටච් කරලා multi windows කියලා multi windows app කියලා search කරනවා. මේකල අපිට මේ shooting apps කියලා තියෙනවා multitasking මේක ටච් කරනවා. ඔයාලා install කරගන්න ඕනේ app එක. ඔන්න app එක install කරගෙන තියෙන මම දැන් open කරනවා app එක. අපිට පල්ලෙන් බලා ගන්න පුළුවන් ඊතල. මේ ඊතල වලට ටච් කරන්න. ඊට පස්සේ get now කියන එකේ උඩ ක්ලික් කරන්න ඕනේ කළු පාට තියෙන. ඒක allow දෙන්න ඕනේ. ඒකත් allow දෙන්න. ඒක allow all දෙන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙන් තියෙන enable now ඒක ටච් කරන්න ඕනේ. ඒක ටච් කරලා පස්සේ මෙතන display over others කියන එක දෙනවා. ඒකේ shooting apps කියන එක හොයාගෙන එතන ක්ලික් කරන්න ඕනේ. ඒකල ඉතින් බෑක් වෙන්න ඕනේ අපි. ඒකල අපි බෑක් ඇප් එකෙන් බෑක් වෙනවා. මේ ක්ලෝස් කරනවා. ඒකල අපි ඇප් එකෙන් බෑක් වෙනවා. ඇප් එකෙන් බෑක් වුණාට පස්සේ අපිට අර අයිනින් බලා ගන්න පුළුවන් අයිකන් එක. සයිඩ් එකෙන් අපිට අයිකන් එක බලන්න පුළුවන් ඒක උඩ ටච් කර ගන්න ඕනේ. මම ඒක උඩ ටච් කර ගන්නවා. මෙතන අපිට ඇප් එක බලා ගන්න පුළුවන්. අපි දැන් YouTube එක ඕපන් කර ගන්නවා. YouTube එක අපිට මෙහෙම පේනවා සයිස් එකෙන් පොඩි වෙලා තියෙනවා. මම ලොකේත් ඕපන් කරගත්තා. ඊට පස්සේ මේ ඇප් ඕපන් කරද්දී අපිට allow දෙන්න වෙනවා. allow කියන එක ඔයාලා දෙන්න ඕනේ මුල්ම අවස්ථාවේ ඉඳලා. ෆුල් එකෙන් ඕන් කරගන්න. මම දැන් මේ ඇප් එක ක්ලෝස් කරගන්නවා. හරි යාළුවනේ අද ගෙන ආව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.